මේ කැමරා ඇන්ගල්ස් වලට යන්න ඕනේ මේ කලර් ග්‍රේඩ් එකට යන්න ඕනේ කියලා දේවල් බ්‍රේක් ඩවුන් කරන්න ගන්නවා. අන්න එතකොට තමයි මේක හරියටම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් එයා කරන කන්ටෙන්ට් එක ලොකුයිද පොඩිද කියන එක අදාළ නැහැ. ඔව් අපේ ඔළුවෙන් කැල්ල ඩ්‍රොප් වෙනවා. හරි. හැබැයි කොලේක ලිව්වොත් ඔකට ඩ්‍රොප් වෙන එක නෙමෙයි වෙන්නේ. කැලි ඇඩ් වෙන එක වෙන්නේ තව. කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් එයාට කරන්න පුළුවන් බේසික්ම ඉන්වෙස්ට්මන්ට් ටික මොනවාද? මේ ටික තිබුණොත් ඇති එයාට next level content එකක් හදන්න. හොඳම flagship devices තියෙන කට්ටිය ඉන්නවා ලංකාවේ නේද? හැබැයි ඒගොල්ලෝ හැමෝම හොඳ content හදන්නේ නැහැ. ඒගොල්ලන් content වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අතර technical knowledge එක experience එක හොඳට තියෙන අය බේසික් ඩිවයිස් වලුත් next level content හදනවා. අපි හැමෝගෙම පොඩි හරි creativity එකක් තියෙනවා. ඒක අපිට develop කරගන්න පුළුවන් එක පැති වලින්. තියෙන lighting condition එක අනුව කොහොමද මම lens එක adjustment කරගන්නේ? මොකද්ද මම පාවිච්චි කරන lens එක? මම script එක දුන්නා යාට storyboard එක දුන්නා කියලා අපිට එතනින් අයින් වෙන්න බෑ. මොකද එයාට අපේ ඇලුවේ තියෙන emotion එක මට එයාට කෙලින්ම transfer කරන්න බෑනේ යාගොල්ලෝ. ඒක අපේ හිතේ තියෙන. ඒක අපේ හිතේ තියෙන. මම කියන්නේ සරප් දෙකේ ඉඳලා කොණ්ඩ ගහ වෙනකම්ම මතක තියාගන්න. හිසේ සිට පාදාන්ත. කොහොමද හිටියේ කියලා. ඒක apply කරන්න production එක ඇතුළත 100% සාර්ථක වෙනවා. set එක පොඩිම යන්න පුළුවන් character එක විදිහට හරිය set එකක් ඇතුළට ගිහිල්ලා දේවල් ඉගෙන ගන්න. helping member කෙනෙක් විදිහට. cinematographer කෙනෙක් වෙන්න ඉන්නවා නම් එයාට portfolio එකක් තියෙන එක කොහොමද? තියෙන එක දැන් අත්‍යවශ්‍යයි. ඔයා YouTube එකේ මොකක් හරි වීඩියෝ එකක්, music වීඩියෝ එකක් හරි වෙන්න පුළුවන්, YouTube වීඩියෝ එකක් වෙන්න පුළුවන්, සමහර travel vlog එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් එහෙමත් නැත්නම් short film එකක්, movie එකක් මොකක් බැලුවත් ඒකේ visual එක, ඒක movie එකක් නම් අනිවාර්යෙන් visual එකනේ main thing එක වෙන්නේ. ඒ වගේ දේවල් ගැන කොච්චර අවධානය යොමු කරනවද? ඒ දේවල් ගැන ඔයා බලනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා ගොඩක්ම ඕක ගැන හිතන්න පටන් ගන්න ඔයා content creation කරනවා නම්. ආගේ content එකක් අනිත් අයට වඩා වෙනස් විදිහකට, cinematic විදිහකට කරන එක ඔයාට ලොකු plus point එකක් වෙනවා. ගොඩාක් දෙනෙක් අතරින් ඔයාව කැපිලා පේනවා. අද අපි කතා කරන්න යන්නේ ස්පෙෂලි ඔයා content creator කෙනෙක් නම් ඔයා camera angles ගැන, lightning, color grading ගොඩක් දේවල් ගැන හිතන්න ඕනේ. අන්න ඒ දේවල් හරියට කරලා කොහොමද cinematic විදිහට ඔයාගේ visual එක content creator කෙනෙක් විදිහට ගේන්නේ කියන කාරණාව ගැන. මේ ගැන අද අපිත් එක්ක කතා කරන්න එකතු වෙලා ඉන්නේ video director කෙනෙක්, audio engineer කෙනෙක්, founder of Octave Studio, Mr. Kanishka Jayasekara. Welcome to the channel. පළවෙනි ප්‍රශ්න විදිහට කනිෂ්ක දැන් ගොඩක් දෙනෙක් මේක බලන්නේ content create කරන්න කැමති කෙනෙක් අර හැබැයි සාමාන්‍ය කෙනෙක් වගේ නෙමෙයි අර හැමෝම කරන දේ වුණත් පොඩක් cinematic විදිහට කරන්න. එහෙම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් ප්‍රධාන වශයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන මොන දේවල් ගැනද තමන්ගේ content එකක් හදන්න යනකොට. right මෙහෙමයි දැන් කෙනෙක් already නිර්මාණය කරන කෙනෙක් එයාගේ content එක ටිකක් cinematic කරගන්න try කරනවා නම් මුලින්ම එයා හිතන්න ඕනේ මේක ඇතුළේ දැන් මම හැමතිස්සෙම කියන දෙයක් තමයි ස්ක්‍රිප්ට් එකක් නැතුව වැඩකට යන්න එපා කොයි වෙලේකවත්. ස්ක්‍රිප්ට් එක හදාගෙන තියන්න ඕනේ. එයා සූදානම්. ඔව් සූදානම් තියන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම මොන දේ කළත් ඒකට ස්ක්‍රිප්ට් එකයි. ඒ කියන්නේ කඩදාසියක මොන හරි අරන් යනවා. මම ටැබ්ලට් එක හරි ගමන ලියාගෙන අරන් යනවා. ඒක තමයි මේන්ම දේ. පොඩි කන්ටෙන්ට් එකක් වෙන්න පුළුවන්. ඒකට කලින් ලෑස්ති වෙලා ස්ක්‍රිප්ට් එකක් හදලා අරගෙන යන්න. ඒක එක. ඊට අමතරව වයිතුරු දේවල් ටික ගැන දැනගන්න ඕනේ. කියන්නේ කැමරා ගැන, ඊට පස්සේ ඒකට පාවිච්චි කරන lenses මොනවද, lights මොනවද සහ ඒකට අදාළ ෆීල් එක මොකද්ද? ඒ ෆීල් එකට අදාළව කලර්ස් ටික මැච් කරගෙන ඔය ටික කරගත්තොත් ඔයාලට පුළුවන් ඔය නිර්මාණය මේ සිනමැටික් විදිහට කරගන්න. මේන්ම දේ ස්ක්‍රිප්ට් එක. ඒක මත තමයි සියල්ල රඳාපවතින. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකෙන් අපි ඩිසයිඩ් කරන හරි ඒක තමයි මේකට අදාළ ෆීල් එක, මේ ෆීල් එකට ගැලපෙන කලර් ස්කීම් එක මේක. ඒකට තමයි අපි කස්ටියුම්ස් ගන්න, ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක ගන්න, ඒකට තමයි කලර් ග්‍රේඩ් එක ගන්න. අන්න එතකොට තමයි සම්පූර්ණයෙන්ම මේක හරියට එළියට අවුට් කරගන්න පුළුවන්. එයා කරන content එක ලොකුයිද පොඩිද කියන එක අදාළ නැහැ. ඔව් මං කියන්නේ කොච්චර පොඩි දෙයක් අපි හිතන්න පුළුවන් අනේ මේක මේ පොඩි වැඩන්නේ මොකටද ඔච්චර කියලා. නෑ ඒකට දවස් දෙකක් කරන් අර කලින් ලෑස්ති වුණොත් next level වැඩක් කරන්න පුළුවන්. මේන් මතින් එක වෙන්න ස්ක්‍රිප්ට් එක. ඊට පස්සේ තමයි ඉතුරු ඒවට. ඔව් ඒ කියන්නේ ස්ටෝරි එකක් අපි හදාගන්න කොහොමද ඒකට ස්ක්‍රිප්ට් එකක් හදාගෙන අපි දැන් ඕක දැන් ටෙක්නිකලි පැත්තට ගියාම අපි කියනවා ෂොට් ලිස්ට් එක හදනවා ඊට පස්සේ ඕකට ස්ටෝරි බෝඩ් එක අඳිනවා එහෙම කියලා. අපි ෂොට් ලිස්ට් එක ස්ටෝරි බෝඩ් එක පැත්තකින් තිබ්බොත් අඩුම ගානේ ස්ක්‍රිප්ට් එකක් හරි හදාගෙන වැඩක් පටන් ගන්න. හැබැයි දැන් ෂෝට් ෆිල්ම් එකක් හරි එහෙම පැත්තකට කරනවා අනිවාර්යෙන් ස්ටෝරි බෝඩ් එකක් ස්ක්‍රිප්ට් මේ ෂොට් ලිස්ට් එක හදාගන්නවනේ. එහෙම නැතුව පොඩි කන්ටෙන්ට් එකකට හරි ස්ක්‍රිප්ට් එකක් තියාගත්තා නම් ඉතුරු දේවල් ටික ෆික්ස් කරගන්න හරි ලේසි එතනින් එහාට. මම හිතන්නේ මෙච්චර කල් නිකන් හිතලා කන්ටෙන්ට් හැදුවා නම් අද ඉඳන් පටන් ගන්න if you are a content creator ස්ක්‍රිප්ට් එකක් පොඩියට හරි හදාගන්න. මොකද ඕක දැන් අපි දැන් හිතා ගන්න හරි මට මතක තියාගන්න පුළුවන්. හැබැයි වෙන්නේ දැන් අපි මම අද මට හිතනවා හරි මම මේ අයිඩියා එකේ මම කන්ටෙන්ට් එකක් හදනවා කියලා. මම අද ගිහලා හදන්න හැන එක. කොහොම හදන්න හෙට අනිද්දා නැත්නම් ලබන සතියේ. යද්දි අපේ ඔළුවෙන් කෑල්ල ඔක ඩ්‍රොප් වෙනවා. හරි. හැබැයි කොලේක ලිව්වොත් ඔක ඩ්‍රොප් වෙන එක නෙමෙයි වෙන්නේ. කෑලි ඇඩ් වෙන එක වෙන්නේ තව. අන්න ඒක තමයි පොයින්ට් එක.
දැන් කෙනෙක් හිතන්න පුළුවන් හරි මම කන්ටෙන්ට් ක්‍රියේෂන් වලට ඇවිල්ලා ඉන්නේ දැන් මේ කියපු විදිහට කරන්න ස්ක්‍රිප්ට් එක හැදුවා හැබැයි මම දැන් ඕක කැමරාස් යූස් කරලා ෂූට් කරන්න ඕනේ and then edit කරන්න ඕනේ එතකොට මේ මට ලොකු බජට් එකක් යයි නේද ඔය ඕන කරන දේවල් ගන්න කියලා මේ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වුණත් හිතන්න බලන්නේ දැන් සිනමැටෝග්‍රැෆර් කෙනෙක්ට නම් ලොකු ප්‍රශ්නයක් ඉදිරියට ඔලුවේ තියෙනවා if he or she is a content creator කෙනෙක් නම් එයාට කරන්න පුළුවන් බේසික්ම ඉන්වෙස්ට්මන්ට් ටික මොනවාද මේ ටික තිබුණොත් ඇති ඔයාට next level content එකක් හදන්න කියලා හරි බේසික් ඉන්වෙස්ට්මන්ට් එක තමයි knowledge එක. මේක knowledge එක time එක දීලා effort එක දීලා knowledge එක gain කරගන්න එක තමයි බේසික්ම අඩුම වියදමකින් කරන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් එක මේකට. ඊට පස්සේ මොකක් හරි වට device එකක් ඕන වෙනවා. උදාහරණයකට දැන් ඔයා cinematographer කෙනෙක් ඉදින් කියමුකෝ අපි දැන් මම cinematographer කෙනෙක් නම් මගේ ගෙදර මම Arri Alexa කැමරා එකක් ගෙනත් තියාගන්නේ නැහැ. හරි ඒක කරන්න බෑනේ. ඒ වැඩ data එක rent out කළා ඒක කළා. හැබැයි මගේ ගෙදර මොකක් හරි පොඩි කැමරා එකක් ළඟව තියෙන්න ඕනේ මේ දේ ප්‍රැක්ටිස් කරගන්න. mobile phone එකක් හරි. එතකොට ඒකට පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. mobile phone එකක් තිබුණත් mobile phone එකක් තිබ්බ පටන් ගන්න කෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව content කරන්න පුළුවන්. මොකද දැන් වෙනකොට මේක ටෙක්නොලොජි ගොඩක් වැඩි මේක තුල තියෙන කැමරා එක. අපි දැන් මේ කියන්නේ අපිට දැන් movies out වෙනවා mobile phone කැමරා එකකින් කරපු මේ වෙනකොට. හරි right F1 movie එක සමහරවිට දැකලා ඇති. ඒක direct කෙලිම ඒ කියන්නේ iPhone එකකින් නෙමෙයි කරලා තියෙන්නේ. හැබැයි iPhone එකේ කැමරා එකේ chip එක අරගෙන තමයි ඒක කරලා තියෙන්නේ. එතකොට ඒ level එකට කරන්න පුළුවන්. ඒ හින්දා පොඩි investment එකක් මොකක් හරි device එකකට කරන්න basic level camera එකකට හරි. නැත්නම් ටිකක් flagship ස්මාර්ට්ෆෝන් එකට හරි ඉන්වෙස්ට්මන්ට් එකක් කරලා පටන් ගන්න පුළුවන්. ඊට අමතරව මොනවා හරි කලර් චේන්ජ් කරන්න පුළුවන් ලයිට්ස් එකක් දෙකක් තියාගන්න ඔයාගාව. ඒවට ඒ කියන්නේ ලයිට්ස් පැත්තට වෙනම ඉක්විප්මන්ට් එකක් යනවා ලයිට් ස්ටෑන්ඩ් එකක් ඩිෆියුසර් එකක් වගේ. හැබැයි බේසික් අඩුම ගන්න ලයිට් දෙකක් පොඩි කැමරා එකක් ෆෝන් එකක් වගේ තියාගත්තොත් මේ වැඩේ පටන් ගන්න පුළුවන්. ඒක පොඩි කිව්වට පොඩිම නෙමෙයි ඉන්වෙස්ට්මන්ට් එක. හැබැයි දැනට වගේ මුකුත් නැත්නම් දැනට තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් හරි කන්ටෙන්ට්ස් හදන්න අර ඒ කියන්නේ කාලයක් කරගෙන යද්දි Tamanට තේරෙන හරි මම මේ ස්ටෙප් එකට තමයි ඊළඟට යන්න ඕනේ කියලා. එහෙම කරොත් යන්න පුළුවන්. අර කන්ටෙන්ට් එක අප්ග්‍රේඩ් කරගෙන යන්න ඕනේ. එක පාර හරි මම කොම්බරු ටික අරගෙන කන්ටෙන්ට් හදනවා කිව්වොත් හැදෙන්නේ නැහැ. මේ ස්ටෙප් වයිස් ගියොත් ලස්සනට යන්න පුළුවන් ඉතින්. කනිෂ්ක කියපු දේවල් එක එතනත් ප්‍රධානම දේ වෙන්නේ knowledge එක. knowledge එක තමයි බේසික්ම දේ. මොකද ඒක නැතුව කොහොමත් කරන්න බෑ. අර මේ ඕන ඉන්වෙස්ට්මන්ට් එක කරත් ඒක හසුරවන්න දන්නේ. ඔව්. දැන් හොඳම flagship devices තියෙන කට්ටිය ඉන්නවා ලංකාවේ නතර. හැබැයි ඒගොල්ලෝ හැමෝම හොඳ content හදන්නේ නැහැනේ. ඒගොල්ලන් content වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි අනිත් පැත්තෙන් බැලුවොත් අර technical knowledge එක experience එක හොඳට තියෙන අය basic device වලිනුත් next level content හදනවා. ඒකට හේතුව අර knowledge එක ඒක හරියට apply කරන එක. අපි මේ තාක් කියපු කරුණු කාරණාත් එක්ක ඔයාලට තේරෙනවා ඇති ඔයාට next level content එකක් cinematic විදියට හදනවා ලොකු investment අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාට තියෙන පොඩි resources ප්‍රමාණයක් නම් ඔයාට පුළුවන් ඒකත් use කරලා next level content එකක් කරන්න. ඉතින් ඔයා කොහොමද හරියට ඔයාගේ knowledge එක ඔයාගේ content එක next level කරන්න පාවිච්චි කරන්න කියන කාරණාව සම්බන්ධයෙන් අපි කනිෂ්කත් එක්ක එකතු වෙලා කරිකුලම් එකක් බිල්ඩ් අප් කරලා තිනවා. ඊට අදාළ ෆ්‍රී චැප්ටර්ස් කිහිපයක් තියෙනවා. ඔයාලට පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකට එහෙම නැත්නම් කමෙන්ට් සෙක්ෂන් එකට ගිහලා ඒ ෆ්‍රී චැප්ටර්ස් උත් නරඹන්න. මේ වෙද්දී ඔයාලට තිබිච්ච ලොකු ප්‍රශ්නයක් ඔය විසඳගත්තනේ. ඔයාලට ගොඩාක් රිසෝසස් වලට සල්ලි වියදම් කරලා ගන්න ඕන නැහැ. එක්ක ඔයාලට රෙන්ට් අවුට් කරන්න පුළුවන්. ඒ වගේ සරලම තැනින් ඔන්න පටන් ගන්න පුළුවන්. දැන් ඔයාලට ඕනේ කරන ඔක්කොම දේවලුත් තියෙන්න පුළුවන් ඒ කන්ටෙන්ට් ක්‍රියේටර්ට. හැබැයි මම මේක හරියට කරගෙන යන මගේ ළඟ ස්කිල්ස් ටිකක් තියෙනවානේ. ඒවා ටෙක්නිකල් ස්කිල්ස් වෙන්න පුළුවන්, සොෆ්ට් ස්කිල්ස් වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ගත්තොත් මේ සිනමැටෝග්‍රැෆි ඇතුලේ ඕනම කන්ටෙන්ට් එකක් විෂුවලි අර සිනමැටික් විදිහට දෙන්න නම් මොනවද තියෙන්න ඕන ස්කිල්ස්? බේසික්ම මේක සොෆ්ට් ස්කිල් එකක් විදිහට ක්‍රියේටිවිටි එක තියෙන්න ඕනේ. ඒක ඒ කියන්නේ සමහරු කියනක ප්‍රගුණ කරන්න බෑ, ඩෙවලොප් කරන්න බෑ. හම්බුනා ගොඩ් ගිෆ්ට් එකක් නැත්තම් නෑ කියලා. ඒක නෙමෙයි මම කියන්නේ. අපි හැමෝගෙම විතර පොඩි හරි ක්‍රියේටිවිටි එකක් තියෙනවා. ඒක අපිට ඩෙවලොප් කරගන්න පුළුවන් එක එක පැති වලින්. උදාහරණයක් විදිහට ටිකක් පොත් කියවන්න පුළුවන් අපිට. රයිට්. ඊට පස්සේ ওই වගේ දේවල් වලින් ඒ කියන්නේ පොත් කියවන එක, කවියක් කියවන එක, ෆිල්ම්ස් බලන එක පුළුවන් තරම්. රයිට්. එතකොට අර ස්කිල්ස් ටික ඩෙවලොප් කරගන්න පුළුවන්. ඕක මේන්ම දේ ඉතින්ට ඕනේ. දෙවෙනි එක ටෙක්නිකල් පැත්ත තමයි ඉතින් ඉහාට තියෙන්නේ. ටෙක්නිකල් පැත්ත මුලින්ම ගියාට පස්සේ කැමරා, ලෙන්සස් and ඒ අදාළ equipments ගැන දැනුම. එතකොට කැමරා එකක් ගත්තට පස්සේ ඒක settings ටික හදාගන්න කොහොමද හරියට? ඒ අපේ දැන් තියෙන lighting condition එක අනුව කොහොමද මම lens එක adjustment කරගන්නේ? මොකද්ද මම පාවිච්චි කරන lens එක? ඒක මේ රට අනුව වෙනස් වෙනවා නේද? ලංකාවද විදේශ රටක්ද කියන එක? රට අනුව මෙහෙමයි. ඔතන මේ එහෙමම කියන්නත් බෑ. සමහර අය කියනවා දැන් ලංකාව ඉන්දියාව වගේ දැන් ඒෂියන් කන්ට්‍රීස් ගත්තාම dust particles වැඩි. එතකොට අපේ තියෙන image එකේ sharpness එක අඩුයි කියලා. හැබැයි ඒක අර එහෙමමයි කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපිට ඒක බැලුවහම පේනවා ටිකක් යුරෝපේ පැත්තට එන ෆොටෝ එකක් බැලුවම අපිට තේරෙනවා ටිකක් clear එක වැඩි. ඒගොල්ලන්ගේ sky ගුණත් clear වැඩි. හැට දැක්කම ඒක පේනවා. හැබැයි දැන් ලංකාව ඉන්දියාව වගේ රටකට ආවට පස්සේ පොඩ්ඩක් dust particles වැඩි ගතියක් තියෙනවා. ඉතින් ඒක අර එච්චරම අපිට කියා කරන්න අමාරුයි. මොකද අපි දැන් රටවල reductions කරනවා. අඩුයිනේ ලංකාව තුලනේ කරන්නේ. ඒකින්ද සහ ලංකාවට
කියලා වෙනම ලෙන්සස් හදන්නෙත් නැහැ. ග්ලෝබල් හදන ලෙන්සස් කියලා. ඒ හින්දා ඒක ලොකු ඉෂුව එකක් නැහැ. ආර්ට් එක ක්‍රියේටිවිටි එකකට කන්වර්ට් කරගෙන වැඩේ කරගෙන ඔව් ඒක ෂේප් එක කරගෙන යන්න පුළුවන්. ඒ නොලෙජ් එක තියෙන්න ඕනේ. කැමරා ඉක්විප්මන්ට්ස් ඒ ගැන නොලෙජ් එක තියෙන්න. අපි කෝස් එකේ දේවල් ගොඩාක් කතා කළා. ඊට පස්සේ අනිත් බේසික්ම දේ ඔකත් එක්කම යන ලයිටින්. ලයිටින් ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. දැන් ලයිටින් කරන්න වෙනම කෙනෙක් සෙට් එකේ ඉන්නවා. ඒක ඇත්ත. හැබැයි සමහරට එහෙම කෙනෙක් නැති වෙන්න පුළුවන්. හරි. ස්මෝල් ප්‍රොඩක්ෂන් එක. ස්මෝල් ප්‍රොඩක්ෂන් එකේ කෙනෙක් නැති වෙන්න පුළුවන්. සමහරට ප්‍රොඩක්ෂන් එකේ එයා හිටියත් ඔයාට ඕන ඉමෝෂන් එක ලයිට් අප් කරගන්න එයාට බැරි වෙන්න පුළුවන්. හරි. මොකද එයා ඉන්නේ වෙනම ඒ කියන්නේ මම ස්ක්‍රිප්ට් එක දුන්නා එයාට ස්ටෝරි බෝඩ් එක දුන්නා කියලා අපිට එතනින් අයින් වෙන්න බෑ. මොකද එයාට අපේ යාළුවෝ තියෙන ඉමෝෂන් එක මට එයාට කෙලින්ම ට්‍රාන්ස්ෆර් කරන්න බෑනේ යාළුවෝ. ඒක අපේ හිතේ තියෙන. ඒක අපේ හිතේ තියෙන. එතකොට ඒ ඉමෝෂන් එක ජෙනරේට් කරන්න එයාට බැරි වෙන්න පුළුවන්. එතකොට මම එයාට කොච්චර කිව්වත් නෑ මට මේකයි ඕනේ කියලා එයාට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඔන්න ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අපි ලයිටින් ගැන දන්නවනම්. මට කියන්න පුළුවන් නෑ මේක නෙමෙයි මට ඉන්ටර්නෙට් ඩිවයිසස් සොෆ්ට් වෙන්න ඕනේ ඩිෆියුස් එකක් යූස් කරන්න මේකට. රයිට්. අන්න එතකොට ඒ නොලෙජ් එක අපි ගාව තියෙන්න ඕනේ. එතකොට අපිට කියන්න පුළුවන් රයිට් මේක හරියන්නේ දැන් බෑග්ග්‍රවුන්ඩ් එකට මේක නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකයි මේ සෙපරේට් වෙලා නෑ. ඔයන රිම් ලයිට් එකක් යූස් කරන්න. නැත්නම් බෑක් ලයිට් එකක් යූස් කරන්න කියලා කියන නොලෙජ් එක තියෙන්න ඕනේ. එතකොට ඒකට මොකක්ද ඕනේ? අර තියෙන ලයිටින් ගැන තියෙන නොලෙජ් එකත් ඕනේ. රයිට්. එතකොට ඔය තුන බේසික්ම ඕනේ. ඊට අමතරව ඔයා දැනගෙන ඉන්න ඕනේ එඩිටින් and color grading. මේ දෙක එකටම යන දෙකක්. ඒ දෙක ගැන නොලෙජ් එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. සමහරවිට පොඩි කන්ටෙන්ට් ඔයා හදලා දාන්න පුළුවන්. කියන්නේ social media through ආව එක්ස්පෝස් කරගන්න කන්ටෙන්ට් එකක් හදනවා නම් ඒකට වෙනම වීඩියෝග්‍රාෆර් කෙනෙක් හයර් කරනවට වඩා තමන්ගේ වීඩියෝ එක තමන්ට ඕන විදිහට එඩිට් කරලා දාගන්න එඩිටින් softwares ගැන නොලෙජ් එකක් තියෙන්න ඕනේ බේසික්. ඊට පස්සේ color grading එක අත්‍යවශ්‍යයි දැන් වෙනකොට. ඒ කියන්නේ දැකලා තියෙන ලෝකේ කන්ටෙන්ට්ස් යන්නේ දැන් totally depend වෙන්නේ color grade එක උඩ ගොඩක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හැට දේවල් පෙන්වන්න colors use කරනවා. ඒතකොට color grading ගැන knowledge එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔන්න ඔය skills ටික basicallyම තියෙන්න ඕනේ. ඊට අමතරව time management. මොකද අපි set එකට ගියාට පස්සේ time එක තමයි අපි කියන්නේ ඕක දැන් ලොකුම හතුරා කියන්නේ time එක. හේතුව අපි ගොඩක් දේවල් වලට pay කරනවා production එක ඇතුලේ. උදාහරණයක් විදිහට කැමරා එකක් rent out කරනවා. ඒකට අපි හිතමු පැය 18කට 12කට කැමරා එකක් rent කරන්න. ඊට පස්සේ අපි වැඩ කරන ආටිස්ට් ලට call sheets යනවා. right? එක call sheet එකක් කරනවා තව එකක් දාන්න ඕන. නැත්නම් half එකක් යන්න ඕන. right? ඒවට pay කරන්න ඕනේ. transportation ඊට පස්සේ foods and beverages location වලට pay කරන්න ඕනේ. කොහොම බැලුවම ලොකු payments ගොඩක් තියෙනවා එක දවසක එක set එක ඇතුලේ. එක තප්පරයක් කියන්නේ ඒතර කොස්ට් කරලා බලන්න කොච්චරද කියලා. එතකොට දැන් අපි හිතමුකෝ තියෙනවා කැමරා ටෙක්නොලොජි එකක් IMAX කියලා. එතකොට දැන් මේ වගේ කැමරාවකට ගියාම ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ දැනට. මම කියන්නේ ඒකේ බජට් එක බැලුවොත් එහෙම per minute ලොකු ඩොලර්ස් ගාණක් අපි ස්පෙන්ඩ් කරන්න ඕනේ එක විනාඩියක් ෂූට් කරන්න. right? විනාඩියක් ෂූට් කරන්න. ඉතින් ඒ වගේම තමයි අපි normal යූස් කරන කැමරාවක් වුණත් ඒ වගේ ලොකු බජට් එකක් යනවා. අපි හරි Alexa හරි නැත්නම් අඩුම ගානේ FX3 එකක් හරි යූස් කරත් ලොකු බජට් එකක් යනවා විනාඩියකට. එතකොට ඕක reduce කරගන්න time management ability එක හොඳටම තියෙන්න ඕනේ. කැමරාවක් ගත්තට පස්සේ මේ settings ටික හදාගන්න අපි YouTube වීඩියෝ එකක් බලන settings හදන්නේ ඔක් කරන්න බෑ set එකට ගිහිල්ලා. double pay කරන්න වෙනවා. මොකද අර YouTube වීඩියෝ එකේ ගානක් ගෙවන්න වෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් කලින් කැමරා බොඩි එකක් අතට හුරු කරගන්න ඕනේ. ටට්ටක් ගාලා settings ටික අපිට විදිහට customize කරගෙන තියාගන්න ඕනේ. right? ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒකට මේ දැන් අපි මේ කතා කරන්නේ content creation වගේ කරන කෙනෙක්ටනේ. එතකොට දැන් එයාට time management එක crucial. දැන් එයාට ලොකු budget එකක් pay කරන්නත් නෑ ළඟ. හැබැයි ඒක use කරන්නත් ඕනේ. practice එකකුත් මදි දැන් මුලින්. මොකද tips and tricks ටිකක් තියනවාද අර budget එක අඩු කරගන්න සහ එයාගේ ability එක එයාට හොඳ outcome එකක් ගන්න use කරන්න පුළුවන්. ඕක අපි දැන් කලින් කතා කරපු ප්‍රශ්නෙත් එක්කම blend වෙනවා. මම කලින් කිව්වනේ අර investment කතන්දරේද අපි කිව්වනේ පොඩි හරි කැමරා බොඩි එකක් purchase කරන්න කියලා මම කිව්වේ ඒක. ඒ කියන්නේ ඔයා shoot කරන්නේ FX6 එකකින් වෙන්න පුළුවන් Sony, right? ඒක 1.5 million වගේ කැමරා බොඩි එකක්, right? හැබැයි මම කියන්නේ ඔය ZD V10 එකක් කරගන්න, right? ඒක 2.5 lakhs විතර කැමරා එකක්, right? එච්චර වෙන්නේත් නැහැ. ගත්තට පස්සේ මොකද ඔයාට වෙන්නේ? ඔයා දන්නවා මේක settings ටික මොකක්ද කියලා. දෙකම එකම Sony කියමු brand එක දෙකම Sony ඉතයි හරි. සාමාන්‍යයෙන් වැඩි production එක පාවිච්චි කරන නිසා. ගත්තට පස්සේ ඔයා දන්නවා මේක settings ටික තියෙන තැන් ටික, right? මොනවද හදන settings කොහොමද හදන්න ඕන? white balance එක හදාගන්නේ කොහොමද කියන එක දන්නවා. එතකොට අර වෙන කැමරා බොඩි එකක් production එකට ආවට ටක් ගාලා settings ටික හදාගන්න technical knowledge එක තියෙනවා. අර කැමරා බොඩි එකේ interface එකට චුට්ටක් ගලපෙන්න යන time එක විතරයි මේ වන්නේ. අන්න එක තමයි කියන්නේ investment එකේදී පොඩි හරි කැමරා බොඩි එකක් purchase කරලා තමන් ගාව තියාගත්තොත් ඒක personal device එකේදී තියාගත්තොත් ලේසි වැඩ කරගන්න. එහෙම නැතුව දැන් කැමරා බොඩි එකක් මං ගාව නැතුව මම rent out කරලාම practice කරන්න ඉන්නවා නම් අන්න එතන ලොකු issue එකක් වෙනවා content creators වල. මගේ cinematographer වලට මේක සම්පූර්ණ ඒගොල්ලෝ ගාව අනිවාර්යෙන් කැමරා එකක් තියෙනවනේ. content creators ලා ගාව ගොඩක් විට කැමරා එකක් නැත්නම් ඒගොල්ලෝ කැමරා එකක් rent out කරලා දිගටම කරන්නේ use එකක් හරි කමන්නේ නැහැ. පොඩි කැමරා බොඩි එකක් තියාගන්න. second hand උනත් කමන්නේ. පළවෙනි එක purchase කරලා ගන්න. ඔව් purchase කරලා තමන් ගාව එකක් තියාගන්න. පුරුද්ද හදාගන්න. මොකද ඒකෙන් තමයි අර speed එක හැදෙන්නේ. ටක් ගාලා මේ settings ටික වෙනස් කරගන්න පුළුවන් speed එක හැදෙන එකත් එක්ක. ඔයා shoot කරන්න එකෙන් නෙමෙයි වෙන්න පුළුවන් ඒක තමයි කතාව. practice කරගන්න හරි පොඩි කැමරා එකක් තියාගන්න පුළුවන් නම් අර ඒ කියන්නේ කැමරා එකට අදාළ දේවල් ටික මාර ඉක්මනට කරගන්න පුළුවන්.
ඒකයි ඊට පස්සේ කමියුනිකේෂන් ස්කිල්. ඕක තමයි අත්‍යවශ්‍යම. මොකද අපි වැඩ කරන්නේ එක්කෙනෙක් එක්ක නෙමෙයි. ගොඩක් කට්ටියත් එක්ක. ඒගොල්ලෝ එක එක විෂන්ස් වල ඉන්නේ. ඒගොල්ලෝ ඔක්කොම තමන්ගේ විෂන් එකට හරව ගන්න මාර එෆර්ට් එකක් දාන්න ඕනේ. ඉතින් අර හරියට මිනිස්සුත් එක්ක කතා කරලා hina වෙලා ඒ අර තියෙන මොකද අපි ෂූට් එකට ගියාම තියෙන වෙනම එන්වයරන්මන්ට් එකක්. ලයිට්ස් ගහලා රත් වෙනවා එතන. ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකට වැඩ කරන්න යනවා. ලුණු ලුණු මේකප් දාන්න ඕනේ. මේකප් දිය වෙනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩාක් එක්ක වැඩ කරන්නේ. අවුට් වැඩ කරද්දී වාහන වල සද්දේ කුලංග කතා කරනවා වෙන්න පුළුවන් කට්ටිය. ඒකට ඔය ඔක්කොම මේව කරන්න ඕනේ. ඒ අස්සෙත් තමන්ගේ කමියුනිකේෂන් ස්කිල් එක හරියට තියාගන්න පුළුවන් නම් තමන්ගේ විෂන් එක අනිත් පැත්තට එක බෙදා ගන්න පුළුවන්. අනික ඇක්ටර්ස්ලා ඇක්ට්‍රසස්ලා කම්ෆර්ටබලි තියාගන්න. ඔව් ඒගොල්ලෝ කම්ෆර්ටබල් තියාගන්න ඕනේ. ඒගොල්ලෝ ස්ට්‍රෙස් කරන්නත් බෑ. මූඩ් එක ගන්නත් ඕනේ. අපේ වැඩ ඉවර කරගන්නත් ඕනේ. and time එක ඉවර කරගන්නත් ඕනේ. ඉතින් ඒකට කමියුනිකේෂන් ස්කිල්ස් ටික ඩෙවලොප් කරලා තියාගත්තා නම් හරියට ටයිම් මැනේජ් කරලා මේක ගෙනියන්න පුළුවන් ඉස්සර. ඕකේ ඕකේ. මම හිතන්නේ ගොඩක් වටින කාරණා ගොඩක් දැනගත්තා. ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඒගලන්ට තියෙන ලොකුම ප්‍රශ්න තමයි මම රෙන්ට් අවුට් කරනවාද මම්ම ගන්නවද ගන්න ලොකු ගානක දැන් ඔය ප්‍රශ්න මම හිතන්නේ විසඳ ගන්න ඇති. කමියුනිකේෂන් ස්කිල්ස් තියෙන්න ඕනේ කියන්නේ. එතකොට දැන් අපි ෆිල්ම් එකක් නම් ෂූට් කරන්න යන ස්මෝල් කන්ටෙන්ට් එකක් වෙනත් පුළුවන්. for an example comedy content එකක් කියන්නකෝ. ඒ වගේ content එකකට එක එක චරිත ඉන්නානේ. දැන් ওই චරිත අපි content creator කෙනෙක් විදිහට හිතනවා නම් මෙන්න මේ චරිත අපිට ගන්න අපි මේ චරිත ගැන දැනගෙන ඉන්න ඕනනේ. අන්න ඒක දැනගෙන ඉන්න එකත් ඔය අපිට time save කරගන්න ඔය වගේ cost එක අඩු කරගන්න හැම දෙයකටම බලපාන ඕනේ. අන්න ඒක කොච්චර වැදගත්ද අපි අනිතව ඔබ්සර්ව් කරන එක කොච්චර වැදගත්ද සහ ඒකත් එක්කම මේ ප්‍රශ්නේ තහන අපි දැන් ඔබ්සර්ව් කරත් බෑනේ අපි හරි තැනට පාවිච්චි කරන්න ඕනේ. ඒකට මොනවද කරන්න බලන් සිනමැටෝග්‍රැෆර් කෙනෙක්ට සහ කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට. හරි. මෙහෙමයි. මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන අපිට ඕන තරම් ඕකට මේ රිසෝසස් තියෙනවා. ප්‍රශ්න වෙලා තියෙනවා අපි පාවිච්චි කරන්නේ නැති එක. මොකද ලංකාව වගේ රටක වෙන රටක වගේ නෙමෙයි මිනිස්සුත් එක්ක නිතර ඉන්ටරැක්ට් වෙනවා. රයිට් දැන් අපි ඕසී වගේ රටක් ගත්තොත් නිතර මිනිස්සු ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. පාරක මිනිස්සු දකින්න අඩුයි. හැබැයි ලංකාවේ එහෙම නෙමෙයි ඕන තරම් පාරට බැස්සම මිනිස්සු ඉන්න ඕන වෙලාවක ඉන්නවා. අපි කරන්න ඕනේ හැම වෙලෙම ඇනලයිස් කරන්න ඕනේ. සරලවම ඇනලයිස් කරන්න ඕනේ. හරි. එතකොට මේ ඇනලයිස් කරනවා කියන එකේදී මම පොඩි උදාහරණයක් ගන්නම්. මම බස් එකේ යනවා. කවුරු හරි කෙනෙක් නගිනවා බස් එකට සල්ලි ඉල්ලගෙන. හරි සල්ලි නගිනවා. එතකොට අපේ පුරුද්දක් තියෙනවා. හරි මම මේ මනුස්සයා බලලා මේ මනුස්සයා ඇත්තක්ද කරන්නේ. උරුවක්ද කරන්නේ කියලා හිතනවා. හිතලා ඉවරලා ඇත්ත වෙන්නේ නැති මේ අඳුමක් පොඩි වෙලා තුවාලෙකුත් තියෙනවා. ඔය ඇත්ත වෙන්නේ නැති කියලා කීයක් හරි දෙනවා. හරි නැත්තම් මේ මනුස්සයාගේ අත පැත්ත හොඳට තියෙනවා. මේ අඳුමක් හොඳට තියෙනවා. මොනෝයි කාරද සල්ලි වෙන්න ඕනේ නැහැ කියලා ජස්ට් නෙග්ලෙක්ට් කරලා දානවා. හරි. හැබැයි ඒක අපි එතනින් අතාරිනවා. මේ මනුස්සයා අපිව පාස් වුණාද අපි සීට් එක පාස් කරලා ගියාද අපි මේ මනුස්සයා එතනින් ඔළුවෙන් අතාරිනවා. මතකත් නැහැ මේක නේද කියලා ආයි අපි සින්දුවක් අහගෙන හරි බලාගෙන හරි යනවා. මං කියන්නේ ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් විදිහට නැත්නම් සිනමැටෝග්‍රැෆර් කෙනෙක් විදිහට මේ ෆීල්ඩ් එකට යන්න ඉන්නවා නම් දැනට ඉන්නවා නම් ඒ මනුස්සයා අපේ සීට් එක පාස් කරලා ගියාට පස්සේ අතාරින්න එපා. හරි. චුට්ටක් කරලා අල්ලන් ඉන්න. අල්ලන් ඉඳලා හිතලා බලන්න. හරි. ඔයා ඩිසිෂන් එකක් ගත්තා ඇත්තද බොරුද කියලා. ඩිසිෂන් එක ගන්න හේතුනේ මොකක්ද? ඒ මනුස්සයාගේ අතක් කැඩලා තිබ්බ හින්දා. ඒ මනුස්සයා අඳන් හිටියේ මේ විදිහින්ද. ඒ මනුස්සයා රැවුල මේ වගේ හින්දා. ඒ මනුස්සයා කොණ්ඩේ පිරලා තිබ්බේ නැති හින්දා. ඊට පස්සේ කැටගරයිස් කරන්න. හරි මට මෙදා මේ මනුස්සයෙක් හම්බුණා. ඒ මනුස්සයා කරන්නේ ඇත්තක් කියලා මම ඩිසයිඩ් කරා. ඒ ඩිසයිඩ් කරේ මෙන්න මේ හේතු ටික නිසා. මේ මනුස්සයා අඳන් හිටියේ මේ වගේ අඳුමක් නිසා. ඒ මනුස්සයාගේ තියෙන අදහස ඩිලිවර් කරේ මෙන්න වගේ පැටර්න් එකකට නිසා. රයිට්. එයා හැමම ප්‍රොෆෙෂනල් විදිහට ඩිලිවර් කරා නම් සමහරට සල්ලි නොදින්නත් පුළුවන්. හැබැයි අපි මෙහෙම හිතන කෙනෙක් හොඳ රත්නගෙන සපත්තු දාලා මෙහෙම කරලා හරියට වචන ඩිලිවර් කරනවා. එතකොට අපි සමහරට ආයි ට්‍රස්ට් කරනවා. මේ මනුස්සයා මෙහෙම කියන සමහරට ඇත්තක් වෙන්නත් ඇති. මගේ ළමයා හොස්පිටල් ඉන්නේ කියලා මෙහෙම කිව්වොත් ඇත්තක් වෙන්නේ නැති කියලා ආයිත් කිව්වා. ඒතකොට අන්න ඒ වගේ ගොඩාක් වේරියේෂන්ස් මිනිස්සු අපි පොඩි ඩීටේල්ස් ගොඩාක් බලනවා වැඩේ දින පික්මට අමතක කරනවා. මතක තියාගන්න සහ කැටගරයිස් කරන්න. කැටගරයිස් කරන්න. මේ මිනිස්සුන්ව බකට් එකකට දාලා මතක තියාගන්න. ඒතකොට ප්‍රොඩක්ෂන් එක ඇතුළත අපිට මේ වගේ ඔය හම්බ වෙනවා. චරිත හම්බ ස්ක්‍රිප්ට් එකක් කියවන් යද්දි අපිට මතක් වෙනවා. මේ වගේ චරිතයන්නේ මට එදා හම්බුනේ. මම ඒවා මෙන්න මම කැටගරයිස් කරලා තියාගත්තනේ. මොකද්ද යඳන් හිටියේ? එහෙනම් ඔයාද මේ වගේක් අඳින්න ඕනේ. කොහොමද එයාගේ ඩයලොග්ස් ඩිලිවරි කරේද? එහෙනම් ඒ විදිහට ඔයා ඩිලිවර් කරන්න ඕනේ. එතකොට අපිට ඇක්ටර්ට කියන්න පුළුවන්. right ඇක්ටර්ස්ලා ප්‍රොෆෙෂනල් ඇක්ටර්ස්ලා ඔල්රෙඩි ඒගොල්ලෝ මේ දේ කරනවා. ඒගොල්ලෝ මේවා කියන්නේ ඉගෙන තියෙනවා නම් ඒගොල්ලෝ අනිවාර්යයෙන් ඒගොල්ලන්ගේ සබ්ජෙක්ට් එකවල මේවා කරලා තියෙනවා. හැබැයි අපිට හැමතිස්සෙම හයි එන්ඩ් ප්‍රොෆෙෂනල් ඇක්ටර්ස්ලාත් එක්ක වැඩ කරන්න හම්බෙන්නේ නැහැ. සමහරවිට හම්බෙන කෙනෙක්ටත් සමහර අපි දෙන අර මේ පොඩි ඩීටේල්ස් මිස් වෙලා තියෙන්න පුළුවන්. අපි දෙන චරිත මිස් වෙලා තියෙන්න පුළුවන් ඒක ජීවිතේ ඔබ්සර්ව් කරන්න. එතකොට අපි ඒක කරලා තිබ්බොත් මේ නොලෙජ් එක එකතු කරලා ලස්සනට වැඩේ කරගන්න පුළුවන්. මම කියන්නේ හම්බෙන හැම මිනිස්සෙම එයාත් එක්ක කතා බහ කරද්දී හරි යාව දැක්කොත් හරි යාගේ චූටි මූවමන්ට් එකක් වුණත් ඔබ්සර්ව් කරලා මතක තියාගන්න. ඇනලයිස් කරලා කැටගරයිස් කරලා මතක තියාගන්න. මම කියන්නේ සරප් දෙකේ ඉඳලා කොණ්ඩ ගහ වෙනකම්ම මතක තියාගන්න. කොහොමද හිටියේ කියලා. ඒක ඇප්ලයි කරන්න ප්‍රොඩක්ෂන් එක ඇතුළත 100% සාර්ථක වෙනවා වැඩි. wow nice. දැන් අපි කතා කරන්නේ සෙට් එකේ ඉන්න අයව හරියට හසුරව ගන්න ඔය ඔක්කොම හරි. කට්ටියත් හැමෝම ගානට සෙට් අපි ලයිට්නින් කැමරා ඔක්කොම හරි.
දැන් අලුතින් එනවා නම් කෙනෙක් ඔය ෆීල්ඩ් එක ඇතුළට සහ කන්ටෙන්ට් ක්‍රියේෂන්ස් වලටත් අලුත්ම අපිට තේරෙන දෙයක් තමයි සෙට් එකකට ගියාට පස්සේ සමහර වචන තේරෙන්නේ නැහැ. එයා මොනවද කියන්නේ මොකද්ද කරන්න කිව්වේ කියලා දන්නේ නැහැ ඒක. කොහොමද මේ ප්‍රශ්නේ ඕවර්කම් කරගන්නේ පොඩක් උදාහරණයකට එක්ක කිව්වා. රයිට්. මෙහෙම පටන් ගමු. ඕකට හොඳම තමයි අර බින්දු ඉඳන් පටන් ගන්න ඕන දෙයක් කරනවා නම්. රයිට්. ඒ කියන්නේ සමහරට වාගාව ලොකු මේකට ඉන්වෙස්ට් කරන්න සල්ලියක් තියෙන්න පුළුවන්. මම කියන්නේ ඒක තියාගන්න. beginning පටන් ගන්න. සෙට් එක පොඩිම යන්න පුළුවන් කැරක්ටර් එක විදිහට හරි සෙට් එක ඇතුළට ගිහිල්ලා දේවල් ඉගෙන ගන්න. හෙල්පින් මෙම්බර් කෙනෙක් විදිහට. හෙල්පින් මෙම්බර්. මම මේකට හොඳම උදාහරණ දෙන්න මගේ. හරි. එතකොට මම 2019 දී ඔඩියෝ ඉන්ජිනියරින් කරන්නේ SLBC එකේ. රයිට්. එතකොට SLBC ගියාට පස්සේ අපි ටේප් රෙකෝඩර්ස් වලින් රෙකෝඩ් කරන සින්දු. ඒක අපේ ජෙනරේෂන් එකයි කරපු වැඩක් නෙමෙයි. කලින් ජෙනරේෂන් එකේ කරපු වැඩ. ටේප් රෙකෝඩර්ස් වලින් ෆුල් බෑන්ඩ් එකක් රෙකෝඩ් කරනවා. මාර අමාරුයි කරන්න. හරි. සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ. අපි ගම මොබයිල් ෆෝන් එකේ මෙහෙම ඔබලා රෙකෝඩ් කරගන්න පුළුවන් එක එන කරදරයක් ඉඳලා වයර් මේව කරලා ඉවර වෙලා ආයි අරගන්නත් බෑ. හරියට ප්‍රැක්ටිස් වෙලා තියෙනවා. ටේප් රෙකෝඩර්ස් රෙකෝඩ් කරනවා. අර from the beginning එකේ ඉගෙන ගත්තා. එතන ඉඳන් මොඩර්න් මික්සර් වෙනකම්ම හැම දෙයක්ම මේක ඇතුලේ step by step ඉගෙන ගත්තා. ඒතර මුකුත් මික්ස් අපිට මේක මිස් වෙලා නැහැ. තේරුණාද? අන්න ඔය කැටගරි ඒ කියන්නේ මේ රේන්ජ් එකම ඉගෙන ගත්ත නිසා අපි දන්නවා තැනකට ගියාට පස්සේ මෙයා මොන දේ කිව්වත් මම මේක දන්නවා. රයිට්? මේගොල්ලෝ කතා කරන මොඩර්න් දෙයක් ගැන නම් මික්සින් මාස්ටරින් වල චූටි එලිමන්ට් එකක් ගැන VST එකක් ගැන මම දන්නවා. මෙයා කතා කරන ටේප් රෙකෝඩර්ස් ගැන නම් හරිම ඒකක් දන්නවා. මම එතනින් පටන් ඔව් මම එතනින් පටන් ගත්තා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒතර ඕන ඒජ් ගෲප් මොකද අපි දැන් අපි හිතමු අවුරුදු 25ක් කෙනෙක් ප්‍රොඩක්ෂන් එකට ගියාට පස්සේ එයාට ඔක්කොම හැමෙන්නේ අවුරුදු 25 නෙමෙයි. ජෙනරේෂන්ස් හම්බෙන්න පුළුවන්. රයිට්? එතන අවුරුදු 10 15 පොඩි කෙනෙක් ඉන්නත් පුළුවන්. අවුරුදු 65ක 70ක ගොඩාක් මැචුවර්ඩ් කෙනෙක් ඉන්නත් පුළුවන්. ඒතකොට ඒගොල්ලෝ කතා කරන්නේ වෙන වෙන විෂන්ස් වලින්. ඒගොල්ලන්ගේ දර්ශන කොටින් කතා කරන්නේ. ඒතකොට ඒවා දැනගෙන ඉන්න ඕනේ. ඒතර ඒ හින්දා මං කියන්නේ සෙට් එකකට ගිහිල්ලා පොඩිම තැන ඉඳන් ඉස්සරහට යන්න ගන්න. හෙල්පර් කෙනෙක් විදියට හරි නැත්නම් ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් කෙනෙක් එන්ට්‍රි ලෙවල් නැත්නම් ඇසිස්ටන්ට් කැමරාමන් කෙනෙක් හරි විදියට ගිහිල්ලා ස්ටෙප් වයිස් ඉස්සරහට ගියොත් අර දේවල් මිස් වෙන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් තරම් දැන් behind scenes ඒ වගේ වීඩියෝස් තියෙනවා YouTube එකේ අපිට ගොඩක් ඒ කියන්නේ resources තියෙනවනේ දැන් ඒවා බලලා ඉගෙන ගන්න. ඊට පස්සේ අපේ course එක ඇතුළත අපි ගොඩාක් කතා කළා මේ පාවිච්චි වෙන terms මොනවද? මම හිතන්නේ වෙනම chapters කිහිපයක්ත් තියෙනවා කොහොමද සෙට් එකකට ගිහිල්ලා. ඔව් සෙට් එකට ගිහිල්ලා ඩිරෙක්ටර්ස්ලාත් එක්ක crew එකත් එක්ක වැඩ කරන්න කොහොමද කියලා වෙනම කතා කරා. ඉතින් ඒ වගේ දේවල් බලලා ඉගෙනගෙන එතනට ගියොත් හරි. මේන් වෙන්න ඕනේ බින්දුව ඉඳන් යන්න. කොච්චර වගාව සල්ලි තිබ්බත් කමක් නැහැ. ඒක චුට්ටක් තියාගෙන from the beginning මේක යන්න ගත්තොත් අර step by step ගියොත් මොකුත් මිස් වෙන්නේ නැහැ. ඒක ලස්සනට බය නැතුව ප්‍රොඩක්ෂන් එක තුළ වැඩ කරන්න පුළුවන්. එතකොට මං හිතන්නේ කනිෂ්ක එතකොට අර අපෙන් යන්නෙත් නැහැ අනිත් කෙනාට ෂොක් එකක් අනිත් කෙනා හින්දා අපිට ෂොක් එකක් එන්නේ නැහැ. මොකද දැන් අපි කල්ුත් කතා කරන ටයිම් මැනේජ්මන්ට් තමයි ඔක තියෙන්නේ කියලා. එතකොට දැන් සමහර විට කියන දේ තේරුම් ගන්න ලොකු වෙලාවක් යන්න තියෙන පුළුවන්. හැබැයි කියන්න කලින් දේවල් තේරුම් ගන්න පුළුවන් වෙනවා. රයිට්? උදාහරණයක් විදිහට පවර් කෝඩ් එකක් ඔතන හැටි. සමහර පවර් කෝඩ් එක මෙහෙම කරලා තද කරලා ඔතනවා. අතෑරිය ගම ඕක ඇම්බරන රටා කර වගේ. රයිට්? එතකොට පවර් කෝඩ් එක ඔතන හැටි දැනගෙන ඉන්න ඕනේ. ඩිරෙක්ටර්ට ඇවිල්ලා කියන්න බෑනේ කොහොම නෙමෙයි පවර් කෝඩ් එක ඔතන මෙහෙම කියලා. අන්න ඒ වගේ දේවල් දැනගෙන හිටියොත් ලොකු ටයිම් එකක් ඉතුරු කරගෙන බැනුම් අහන්න නැතුව වැඩේ කරගන්න පුළුවන්. ඒක මනසට ලොකු බලපෑමක් කරනවා. ඒක වැරදුනා කියලා මට බැන්නනේ අරයා කියන එකක් කියන්නේ. කෙනෙක් කියන්න ඉස්සෙල්ලා ඒ දේ කරගන්න නොලෙජ් එක හදාගෙන තියාගන්න එක්ස්පීරියන්ස් එක හදාගන්න බින්දුවෙන් පටන් කරා බින්දුවෙන් පටන් ගන්න එක තමයි හොඳම වැඩේ. මේ කියපු කරුණු කාරණාත් එක්ක කාට තේරෙනවා ඇති ඔයා ඔල්රෙඩි සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පැෂන් එකක් තියාගෙන ඉන්න කෙනෙක් වුණා ඉතර ලොකු බලාපොරොත්තුවක් නැහැ හැබැයි මම කරන කන්ටෙන්ට් එක සිනමැටික් විදිහට නෙක්ස්ට් ලෙවල් කරන්න ඕනේ කියලා අදහසක් තියෙනවා නම් හරිවත් ඔයා වීඩියෝ එකට ගන්න කට්ටියව කොහොමද හරියට හසුරවන්නේ කොහොමද සෙට් එකට ගිහින් වැඩ කරන්නේ අන්න ඒ වගේ දේවල් විතරක් නෙමෙයි සරලම තැන ඉඳන් කොහොමද දේවල් කරගෙන යන්නේ කියන කාරණාව ගැන A to Z ගයිඩන්ස් එකක් අපි කනිෂ්කත් එක්ක එකතු වෙලා කරිකියුලම් එකක් through create කරලා තියෙනවා. So ආට පුළුවන් description එකට එහෙම නැත්නම් comment section එකට ගිහලා ඒ කරිකියුලම් එකට අදාළ free chapters කිහිපයක් තියෙනවා. ඒ chapters නරඹන්න. මම අපි දැන් කලින් කරිකියුලම් එක ගැන කියද්දිත් කිව්ව දෙයක් තමයි ඔයාට සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න passion එකක් තියෙනවා හරිවත් කියලා. දැන් content creator කෙනෙක්ට එහෙම ලොකු අදහසක් නැති වෙන්න පුළුවන්. සිනමැටෝග්‍රැෆර් කෙනෙක්ට අදහසක් තියෙනවා නම් මම මේ ෆීල්ඩ් එක ඇතුළට පොඩක් එන්න ඕනේ. එහෙම තියෙනවා නම් මේක ඇතුළේ මොන වගේ opportunities ද තියෙන්නේ? job එකක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එක එක different task කරන්න මොන වගේ opportunities ද තියෙන්නේ? මෙහෙමයි මුලින්ම කියන්න ඕනේ ලංකාව ඇතුලේ සිනමා කර්මාන්තය කියන එක ගත්තාට පස්සේ ලොකු එකක් නෙමෙයි. අපේ ඉන්දියාව හොලිවුඩ් බොලිවුඩ් ගත්තොත් ඒවා ලොකු ඉන්ඩස්ට්‍රීස් ලොකු බජට් තියෙන ෆිල්ම්ස් දවසකට ෆිල්ම්ස් 3-4ක් කියලා එන ඉන්ඩස්ට්‍රීස්. ලංකාව එහෙම නෙමෙයි. ඒතර ඒක හින්දා මුලින්ම දැනගන්න ඕනේ මේක තියෙන පොඩි ඉන්ඩස්ට්‍රියක් කියලා දැනගෙන මේක ඇතුළට එන්න ඕනේ. එතකොට හැබැයි මේක ඇතුළට එන්න ඔයාට මේන්ම දේ ක්‍රියේටිවිටි එක තියෙන්න ඕනේ. හරි ක්‍රියේටිවිටි එකක් තිබ්බොත් මේක ඇතුළට එන්න පුළුවන්. ඒ එද්දි තියෙන ඔපචුනිටිස් ගත්තොත් දැන් මම මුලිනුත් කිව්වා වගේ පොඩි තැනකින් පටන් ගත්තොත් තමයි මේ වැඩේ ඇතුළට එන්න ලේසිම වැඩේ. මොකක් හරි ඇසිස්ටන්ට් කැමරාමන් කෙනෙක් විදියට හරි නැත්නම් ලයිටින් ඇසිස්ටන්ට් කෙනෙක් විදියට හරි හෙල්පර් කෙනෙක් විදියට වට මුකුත්ම බැර නම් ඇතුළට ආවොත් එතනින් ඉස්සරහට දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන්. මේන්ම ඔයාට
එන්න පුළුවන් ෆීල්ඩ්ස් තියෙනවා මේක ඇතුලේ. එක තමයි සිනමැටෝග්‍රැෆර් කෙනෙක් විදිහට නැත්නම් කැමරාමන් කෙනෙක් විදිහට මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන්. ග්‍රැෆර් කෙනෙක් විදිහට ලයිටින් කරන කෙනෙක් විදිහට මේ ෆීල්ඩ් එකට එන්න පුළුවන් දෙක. ඊට පස්සේ ආර්ට් ඩිරෙක්ටර් එක ආර්ට් ඩිපාර්ට්මන්ට් එකට අදාළව මේකට එන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඔයාට එන්න පුළුවන් වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට. දැනට ලංකාවේ වැඩිම ජොබ් ඔපචුනිටිස් තියෙන ෆීල්ඩ් එකක්. වීඩියෝ එඩිටර් ඇන්ඩ් කලර් ග්‍රේඩ් කියන්නේ. මොකද හේතුව මේ ගොඩක් අපි දකින්න නැති පැත්තනේ ෆ්‍රීලාන්සින් වැඩ ලංකාව තුල වෙනවා. Fiverr ඒ වගේ ෆ්‍රීලාන්ස් කරන වීඩියෝ එඩිටර්ස් ලංකාව ගොඩක් ඉන්නවා. ඒකට ඒගොල්ලෝ කරන ලංකාව ඇතුලේ මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක නෙමෙයි. ග්ලෝබල් ඉන්ඩස්ට්‍රි එකත්. ඒතර දවසකට ඒකයි ගොඩාක් වැඩ තියෙනවා. ඒතර වීඩියෝ එඩිටර් කියන්නේ highly pay කරන ලොකු ඉන්ඩස්ට්‍රි එකක්. ඒකෙන් ඇතුළට එන්ට වෙන්න පුළුවන්. ඊට පස්සේ කලර් ග්‍රේඩ්ස් කියන වෙනම සබ්ජෙක්ට් එකක්. ඒකෙන් එන්ට වෙන්න පුළුවන්. ඔන්න වගේ දේවල් වලින් මේ ෆීල්ඩ් එකට එන්ට වෙන්න පුළුවන්. කොහෙන් හරි තැනකින් ඔයාගේ තියෙන පැෂන් එක අඳුරගෙන මේක ඇතුළට ආවොත් ඉතුරු දේවල් ටික ඉගෙනගෙන ඉස්සරහට යන්න පුළුවන්. ක්‍රියේටිවිටි එකත් එකතු කරලා යන ලස්සන ගමන. ඔව්. ඕකට මේ මම හැමතිස්සෙම කියන දේ තමයි මොකක් හරි කරලා තමන්ගේ අර CV එක ලස්සනට හදාගන්න. ඊට පස්සේ තමන්ගේ කියලා මොකක්ද සෝෂල් මීඩියා account එකක් හරි හදාගන්න. මේකට ගියාට පස්සේ මේක go through කරලා සාමයා මේ වගේ කෙනෙක් කියලා decision එකක් ගන්න පුළුවන්. මේ ක්‍රොස් ක්වෙස්චන් එක දැන් කනිෂ්ක අපි දැන් මේ සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉන්නවා නම් යාට පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන එක කොහොමද? තියෙන එක දැන් අත්‍යවශ්‍යයි. මීට අවුරුදු 10කට කලින් ඕනේ නැහැ. මම සෝෂල් මීඩියා චෙක් කරන කවුරුත් නැහැ. හැබැයි දැන් ඕනේ. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි ගිහිලා ජොබ් වලට ඇප්ලයි කරනවා නෙමෙයි. අපේ සෝෂල් මීඩියා account go through කරලා ඉවරලා ඒගොල්ලෝ කතා කරනවා එන්න අපිත් එක්ක වැඩ කරමු. ඔයා ක්‍රියේටිව් කෙනෙක් ඔයා අපේ වැඩේට හරියන කියලා කතා කරනවා. ඕක තමයි අති බහුතරක් වෙන්නේ. ගොඩක් පිට Instagram නැත්නම් TikTok දෙක මේන් කරගෙන. Yes and LinkedIn LinkedIn එකත් බලනවා. ඒකේ ගොඩක් ඒ කියන්නේ ඇකඩමික් පැත්ත අපි පැත්තනේ. හැබැයි මම කියන්නේ අපේ ක්‍රියේටිවිටි දේවල් අපිට මේව කරන්න ලේසි TikTok and Instagram දෙකේ. මොකද ලොකු රීච් එකක් ගන්න පුළුවන්. right ඒ හින්දා. එතකොට ඔය දෙක go through කරලා තමයි ගොඩක් අය කතා කරන්නේ. සමහරවිට මියුසික් වීඩියෝ කරන කෙනෙක් නම් ආටිස්ට් කෙනෙක් ඔයා ඩිරෙක්ට්ලි කතා කරනවා. මගේ ඊළඟ මියුසික් වීඩියෝ ඔයා තමයි කරන්න ඕනේ. මොකද එයාගේ වැඩවලට අරකට මැච් වෙන නිසා. ඒ හින්දා අර ඒ වගේ දේවල් ලස්සනට හදාගෙන ගියොත් මේකට එන්ට වෙන්න හරි ලේසි. හැබැයි දැනගෙන ඉන්න ඕනේ මේ ඉන්ඩස්ට්‍රි එක පොඩි. එතකොට මේක ඔයා ෆුල් ටයිම් කරනවා නම් ඒක රිස්ක් එකක් තියෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ දේවල් එක දැනගෙන මොකද ජොබ් එකක් විදිහට සිනමැටෝග්‍රැෆර් කියන ජොබ් එක ලංකාව තුළ හරි අඩුයි. ටීවී channels වලට ගියාට පස්සේ තියෙනවා. හැබැයි ඊට අමතරව තියෙන්නේ හරි පොඩි ඔපචුනිටිස් ප්‍රමාණයක්. ඉතින් ඒ හින්දා අර ඉන්ඩිවිජුවල් දෙයක් කරද්දී චුට්ටක් පරිස්සමෙන් සහ කල්පනාවෙන් කරොත් ලස්සන ගමනක් යන්න පුළුවන්. වැදගත්ම දේ මම හිතන්නේ ඒක හොඳ කී ටේක් අවේ එකක් වෙයි. යාගේ සෝෂල් මීඩියා ප්‍රොෆයිල්ස් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. සහ දැන් මේ කතාවේ අන්තිමටම මම කනිෂ්කගෙන් අහුවොත් මොනවාද මේ ෆීල්ඩ් එක කියන්නේ? සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න කැමති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කරන කන්ටෙන්ට් එක next level විදිහකට සිනමැටික් විදිහට කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ලංකාවේ විතර ගොඩාක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ජනප්‍රිය අයත් ඉන්නවා. ඒ ජනප්‍රිය තලයට එන්න උත්සාහ කරන අයත් ඉන්නවා. මේ හැමෝටම දෙන්න තියෙන ඇඩ්වයිස් එක මොකක්ද? right මම ගොඩක් අර කියන දෙයක් මේක. මේකේ තියෙනවා ලැන්ග්වේජ් එකක්. සිංහල ඉංග්‍රීසි දමල ඔය වගේ ලැන්ග්වේජ් එකක් තමයි මේ ෆිල්ම්ස් ඇතුලේ තියෙන්නේ. හරිද? හිතන්න අපි යනවා චයිනා වලට. චයිනීස් වචනයක්වත් බෑ. මාස 3ක් හිටියොත් මොනවා හරි දෙයක් පුළුවන් නේ. ඔව් අර ඒගොල්ලෝ හැසිරෙන විදිහ ඒගොල්ලෝ හැසිරෙන කතා කරන විදිහ අපිට ඇහිලා කරලා මොනවා හරි දෙයක් අපිට චයිනීස් වලින් කියා ගන්න පුළුවන් කමක් එනවා. මේකත් ඒ වගේම තමයි. ෆිල්ම් කියන ලැන්ග්වේජ් එක. ඔක අපි කියනවා විෂුවල් ස්ටෝරි ටෙලිං කියලා. මේ විතර විෂුවල් ස්ටෝරි ටෙලිං ලැන්ග්වේජ් එකක්. මේ ලැන්ග්වේජ් එක කතා කරන්න නම් ඔයා ෆිල්ම්ස් බලන්නම ඕනේ. ෆිල්ම්ස් බලලා ටීවී සීරීස් බලලාම ඔයාට අන්න එතකොට මොකද වෙන්නේ? අරක ඇබ්සෝබ් වෙනවා. මෙහෙම දෙයක් කියන්න ඕන මේ විදිහට තමයි කියන්න ඕනේ. මෙහෙම ඉමෝෂන් එකක් දෙන්න ඕන මේ කලර්ස් යූස් කරන්න ඕනේ. මේ විදිහට ඩයලොග්ස් ඩිලිවර් කරන්න ඕනේ. මේ කැමරා ඇන්ගල්ස් වලට යන්න ඕනේ. මේ කලර් ග්‍රේඩ් එකට යන්න ඕනේ කියලා දේවල් බ්‍රේක් ඩවුන් කරන්න ගන්නවා. අන්න එතකොට තමයි මේක හරියටම ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ටීවී බලන එක මේව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලංකාවේ තියෙන දැනට තියෙන ටීවී සීරීස් එහෙම මහා ලොකු ප්‍රොඩක්ෂන් ක්වොලිටි එකකින් යන දේවල් නෙමෙයි. ප්‍රශ්න තියෙනවා. හරි ඒගොල්ලෝ ඒව සාධාරණීකරණ කරන්න බෑ. හැබැයි මම කියන්නේ ග්ලෝබල් මාකට් එකේ තියෙන හොඳ දේවල් බලන්න. Netflix through පොඩ්ඩක් යන්න. right. ඒක පර්චේස් කරලා හරි අරගෙන චුට්ටක් ටයිම් එක වේස්ට් කරගෙන නෙමෙයි. ෆ්‍රී ටයිම් එකේ මේ දේවල් කරන්න. ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ඒකට ඉන්වෙස්ට් කරන ටයිම් එක. එතකොට මේ දැන් සමහරු අපි ටීවී සීරීස් එක බලන ගත්තකො මේක ඉමෝෂන් එක ගත්තා ජස්ට් ඩ්‍රොප් කරා ඉවරයි. එහෙම නෙමෙයි. එක එපිසෝඩ් එකක් ආයි බලන්න තනින් තන පන්න. එක පාරක් බලනවා. හරි ටෝටලි ඉමෝෂන් එක ගත්තා. ඕකේ. ආපහු ෂොට්ස් පන්න බලන්න. ඒ කියන්නේ සමහර වෙලාවට සමහර ටී සීරීස් මේ දෙපාරක් විතර බලන්නේ. සමහර වෙලාවට අපිට අර දැන් ඔක කාලයක් ගියාට පස්සේ සමහර වෙලාවට කවිස් කර එක්ස්පීරියන්ස් තියනවද දන්නේ නැහැ. මේක පර්සන්ටි මම හිතනවා මේ කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්නයක් කියලා. ඒක ගියාට පස්සේ එකම දෙපාරක් විතර බලන්න. පළවෙනි පාර ඒක අමතක වෙනවා. නිකන් අරක මේ පැත්තෙන් ගන්න නැති කැමරා ඇන්ගල් එක නේ කියලා හිතලා ආයෙත් පස්සේ තමයි
බලන්න කට්ටිය ආයෙ ෆිල්ම් එක බලමු කතාව බලමු කියලා. එහෙම වෙන තැනක් එන්නේ. ඔව් ඕක මේ ලස්සන එකක් කියන්න. ඔය දැන් ළඟදී ආව මොකක් සිනස් කියලා. ඔක සමහරට ඔයා දැකලා ඇති අර මේ ගිටාර් ගහලා සින්දු කියන මැද පාට් එකක් එන. අර මේ අර ඩ්‍රැකියුලා ඇටැක් එක එන්න ඔන්න මෙන්න දින තැන. හරිද? ඔය සීන් එක දැන් කැමරා එකම රොටේට් වෙනවා සම්පූර්ණ සෙට් එක වෙනස් වෙනවා. අර ජෑස් මියුසික් සම්බන්ධයක බෑග්ග්‍රවුන්ඩ් එක කියන්නේ සම්පූර්ණයෙන් කල්චර් එක වෙනස් වෙනවා. එක එක්කෙනා එනවා. අර මුලින්ම චූටි ගිටාර් එකකින් පටන් අරගෙන අරයා අන්තිමට ලීඩ් ගිටාර් එකක් වෙනකන් ෂොට් එක යනවා. හරිද? ඔක IMAX ෆිල්ම් එකක්. IMAX කැමරාවෙන් කරපු ෆිල්ම් එකක්. එතකොට මම දැන් පළවෙනි පාර බැලුවහම ෆුල් කන්ෆියුස් වුණා. මේක කොහොමද කරේ? හරි දෙවෙනි පාර බලනවා. ඔහොම මම හිතලා 15 පාර 20 පාර මාර එකම තප්පර 10ක 15ක කෑල්ල රිපීට් කර කර බැලුවා මේක කොහොමද ඇනලයිස් කරේ කියලා. අන්තිමට මම ඔක බලලාම හින්දා මම දන්නේ මට මේ YouTube එකේ සජෙස්ට් වුණා ඔකේ behind the scene එක. ඊට පස්සේ හරියට බලලා මේක මෙහෙම කරලා තියෙන්නේ. මේ අපි දැන් ඒක අපිට සෙට් එකක් කරනකොට සෙට් එකෙන් භාගයයි තියෙන්නේ. මේක මේ රොටේට් කර කර මාර කට්ටක් කාලා ගත්ත ෂොට් එකක්. ඉතින් හම්බෙන හැමදේම චූටි චූටි පාර්ට්ස් වලට කරලා ඇනලයිස් කරලා ආපහු බලන්න. එතකොට අර විෂුවල් ස්ටෝරි ටෙලිං කියන ලැන්ග්වේජ් එකට කතා කරන්න පුළුවන්. ඒක චුට්ටි චුට්ට කතා කරන්න පුළුවන් වුණා කියන්නේ එතනින් හරියට ලස්සනට ගමන යන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ අර අපි ඇනලයිස් කරලා කැටගරයිස් කරන්න කියපු එකට හොඳම එක්සැම්පල් එක නේ. ඒගොල්ලන් මේකට යූස් කරන්නත් අර විෂුවල් ස්ටෝරි ලැන්ග්වේජ් එකට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලැන්ග්වේජ් එක කතා කරන්න බැරි නම් භාෂාවක් බෑ වගේ තමයි. වගේ අදහස් තව කෙනෙක් ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි වෙනවා. මගේ ඔළුවේ තියෙන ඉමෝෂන් එක මට ඔයා ට්‍රාන්ස්ෆර් කරන්න ඕන නම් ඒක ට්‍රාන්ස්ෆර් කරන ලැන්ග්වේජ් එක මොකක්ද කියන එක මම ඉගෙනගෙන ඉන්න ඕනේ. අර ටෙක්නිකල් දේවල් හැම දෙයක්ම අස්සේ ඒකක් තියෙන්න ඕනේ. අන්න ඒතර තමයි ලස්සනට තමන්ගේ නිර්මාණය එළියට දාගන්න පුළුවන් වෙන්නේ. නයිස්. මම හිතනවා අද අපි කතා කරපු දේවල් එක්ක ඔයාලට හොඳ අවබෝධයක් එන්න ඇති. සිනමැටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම් හරිවත්. එහෙම නැත්නම් ඉච්චර මම ඒ පැත්තටම නෙමෙයි කැමැත්ත තියෙන්නේ. මම මේක සයිඩ් එකෙන් කරන්න යන්න කැමතියි. මගේ කන්ටෙන්ට් එක මට නෙක්ස්ට් ලෙවල් විදියට අනිත් හැමෝම ගිහිල්ලා කරන vlog එකම එයාලට බැලුවම තේරෙන්නේ නැහැ මගේ vlog එකත් එතෙන්ටම ගිහිල්ලා තමයි කරේ කියලා. මගේ කැමරා ඇන්කර්ස් වෙනස්. මගේ ලයිටින්ග්ස් වෙනස්. හරිම සිනමැටික් විදියට මම කරලා තියෙනවා කියලා දැනෙන විදිය කන්ටෙන්ට් එකක් කරන්නේ කොහොමද කියන කාරණාව ගැන තමයි අපි කතා කරේ. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වෙන්නේ කනිෂ්ක ජයසේකර. thank you so much අද අපිත් එක්ක එකතු වුණාට. thank you very much for invite කරන්න.